Hello guys, good morning. ගොඩක් අය යවුවා සත්තු මොක්කද ඉන්නේ කූඩු ටික වෙන්නන්න කියලා. කූඩු නම් තියෙන ඉතින් මේ වගේ කූඩු තමයි. හොඳ කූඩු කියලා අපි මෙහෙ විකුණන්න තියෙන ඉඳ මෙහෙට ලොකු කූඩු ටිකක් ගේන්නේ නැහැ. මේ කූඩු ටික තමයි තියෙන්නේ ඉතින්. මේ ටිකයි තව එළිය ටිකක් තියෙනවා. මෙතන කෑලි කූඩුවක් යනවා තව. උඩ දෙකයි මෙතන දෙකයි යට දෙකයි. ඒතර මෙතනත් කූඩුවක් තියෙනවා. මේක බක්කි ගහපු කූඩුවක් තියෙන්නේ. ආයේ මේ ඉන්නේ සත්තු ටික තමයි ඉතින්. මෙතන ඉන්න ඔය කීරන් එක වෙදමාමගේ බ්‍රීඩින් පෙයාරයක් ඉන්නේ. බිත්තර වලට ඉන්නේ. ඒකේ ඉන්නවා. ආයේ මෙතන ඉන්නවා තැඹිලියාරේ කුරුල්ලෙක් ඉන්නවා. මෙතනත් කීරන් කුරුල්ලෙක් ඉන්නවා. සාස්කින් කිරිල්ලෙක් ඉන්නවා. ආයේ මෙතන කෑලි සිල්ලර් කුරුල්ලෙක් ඉන්නවා. හොඳ සත්තු ටිකක් ඉන්නවා. මේ පෙඳ 14 කටු කඩන් ඉන්න කුරුල්ලෙක් ඉන්නවා. ආයේ සුදු මේ ඉන්නේ නාගර්කෝවිල් කිරිල්ලෙක් ඉන්නේ ඔරිජිනල්ම රින් පිට මගේ. ඔය කිරිල්ලි. මේ වෙදමාමගේ සත්තු. ආයේ මේ ඇවිල්ලත් වෙදමාමගේ පැටව තමයි ඔය කීරම් පැටියා. මෙයා පැත්තේ මේ පැටියා ඔය ඉන්නේ වෙදමාමයි මහ කිරිල්ලි පැටියෙකුයි. ආයේ අනිත් එක මේ ඉන්නේ අනිත් පැටියා. වෙදමාමගේ අනිත් පැටියා. මේ ඉන්නේ තව වෙදමාමගේම කුරුළු පැටියෙක් තමයි. ඔතන කීරන් දෙක ඉන්නවා. මේ ඉන්නේ වෙදමාමගේ මහ කුරුල්ලා. අර වැස්සෙත් කීරන් ටික. මෙතන කීරන් කුරුල්ලෙක් ඉන්නවා. ඉන්දියන් කීරන් කිරිල්ලියෙකුත් ඉන්නවා. මේ සිල්ලර කුරුල්ලා. ආයේ මෙතන ඉන්න බැජ් එක ටිප්ටයි කිරිල්ලියෙක් ඉන්නවා. මේ අර බැජ් කුරුල්ලයි කිරිල්ලි. මෙතනත් ඉන්නවා කීරන් කිරිල්ලියේ. නාගර්කෝවිල් එක. මේ ඉන්නේ කීරන් සත්තු. කීරන් සත්තු තමයි වැඩියෙන් ඉන්නේ. කීරන් ලයින් නැත්නම් මෙතන ඉන්නවා හොඳම සත්තු තමයි ඔය ඉන්නේ. මේ සෙට් එක නම් සෙට් එකෙන් ජෝඩුවක් වගේ තමයි විකුණන්න නම් ඉන්නේ දැන්ට. මේ අනිත් ඒවා අරන් තියෙන්නේ අද බක්ස් එකට දාන්න විතරයි තියෙන්නේ. මේ කුරුල්ලා ඉන්නවා විකුණන්න. පෙඳ අලු එක. ඉති කිරිල්ලිත් ඇති. කිරිල්ලි නම් පේන්න නෑ දැන්ට. මේ ඉන්නේ වලිගලු අනිත් කිරිල්ලි. ඔය දින පෙයාර එක. හොඳම පෙයාර එකක් ඉන්නේ. ටයිමින් එක ගැරන්ට් කරලා දෙන්න පුළුවන්. ආයේ ඔය කළු කුරුල්ලයි නොයි කිරිල්ලි. ලන්න ගියාම එපා වෙනවා බං මේවල. ඔය පෙයාර එකේ ඉන්නවා විකුණන්න. මේ පෙයාර එක. අන්ට විකුණන්න ඉන්නවා. තා කීරම් පෙයාරයක් දෙතෑගේ වෙදමාමගේ කුරුල්ලෙකුයි මගෙන් බෝ වෙච්ච කිරිල්ලියෙකුයි. මේ ඉන්නේ වෙදමාමගේ කුරුල්ලා. කුරුල්ලා කියන මා පෙයාර එක පැටියේ. ඕකයි මෙන්න මේ කිරිල්ලි.
ඔය කිරිල්ලි අර කුරුල්ලයි. ඒ දෙක ඉන්නවා. ආයෙ මෙතන ඉන්න ඉන්දියන් කිරිල්ලියෙක් ඉන්නවා. රේන්ද කිය. ටිප්ලා කිරිල්ලියෙක් ඉන්නවා. ඒ දමාමගේ හොඳම සත්තු. ආයෙ විකුණන් ඉන්නවා. ඔය වලිග කළු අන්න ඔය පෙයාර එක කළු පෙයාර එක ඉන්නවා. ඔය වලිග සුදු එකයි කළු ඉන්දියන් කුරුල්ලයි. ඔය පෙයාර එක ඉන්නවා විකුණන්න. ආයේ බ්‍රදර් ඔය ඉන්නේ කීරන් සෙට් එක. සත්තු බිත්තර දාන්න ඉන්නවද කියලා බලන්නම්. ඔය කිරිල්ලි පස්සේ ඔම කොටාගෙන යනවා. ඔය වෙද මාමගේ ජෝඩුව තමයි ඔය බිත්තර දාන්නත් ඉන්නේ. අර එයා පැත්තෙන් ඉන්නේ ඉන්දියන් කීරන් එකක්. ඒකත් බිත්තර වලට ඉන්නේ. ඔය කිරිල්ලි ඉස්සලා බැස්සේ ඉන්දියන් කීරන් එක. ඔය වෙද මාමගේ ජෝඩුව තමයි මේ ඉන්නේ. ඒකත් බිත්තර වලට ඉන්නේ. මේකත් බිත්තර වලට. මේ ඉන්නේ වෙද මාමගෙන් පැටියෙක්. මේ මොරේම අර ඒ මොරේම අනිත් පැටියා. ඔය තැඹිලි කීරන් එකක් ඉන්නවා. ආයෙ මෙතන පෙයාරයක් ඉන්නවා වෙද මාමයි කුරුල්ලයි මගේ කිරිල්ලියකුයි. ආයෙ මෙතන ඉන්නවා මේ කුරුල්ලයි මේ කිරිල්ලි පෙයාර එක. හොඳම කීරන්ටයක් ඉන්නේ. මේ කීරන් කිරිල්ලියෙක්. හොඳම සත්තු ටිකක් ඉන්නවා. ආයෙ මේ ඉන්නේ කළු ජෝඩුව. කළු පොන්සුදා. ඉන්දියන් එක කොට රෝස. ඇස්කා ඉන්දියන් එක. මේ උගේ කිරිල්ලි. වලිගේ සුදු කිරිල්ලියෙක්. ආයේ මම බ්‍රීඩින් වලටම තියාගත්ත සත්තු දෙන්නේ. මේ උගේ කිරිල්ලි. ඒකත් වලිගේ අලු එකක්. එන්ජෝඩුවේ. ඉන්දියන් නෑක් එක. හොඳම සත්තු දෙන්නේ ටයිමින් එක ගරන් කරලා දෙන්න පුළුවන් සත්තු දෙන්නෙක් ඉන්නේ. ඉන්නවා පරණම ආර. කෑලි සිල්ල. පරණම ආර දෙක. ආයේ මේ කිරිල්ල ඇවිල්ලා නාගර්කෝවිල් කිරිල්ලියේ. ඉතින් ගායි සෝම තමයි සත්තු ටික ඉන්නේ. ඔය ඉන්නේ කීරන් සෙට් එක. අර පැත්තෙත් ඉන්න තව සත්තු සෙට් එකක්. මෙතන තිබ්බා ලොකු කූඩුවක් තිබ්බා. ඒක ගැලෙව්වා. මේ බිත් වලින්ම ගහපු කූඩුවක් තිබ්බා. ඒක ගැලෙව්වා. ඊස්සේ පිටිපස්සේ කූඩුවක් තියෙනවා. ආයේ මේ පැත්ත කූඩුවක් තියෙනවා. කැලි 6ක කූඩුවක් තියෙන එතන. ආයේ මේ පැත්තේ තියෙන රන් එක වගේ කූඩුවක්. කිරිල්ලිය කුරුල්ල වෙනම දාන එක. ආයේ මෙතන කැලි කූඩුවක් තියෙනවා. ආයේ මේ තින්න පාකිස්තාන් සුදු ආර ඔක්කොම ඉන්නේ මේ. පාකිස්තාන් කුරුල්ල ඉන්නවා. තින්නතු අලු කොණ්ඩ දෙක. සිල්ලර කුරුල්ලෙක් ඉන්නවා. ආයේ ටෙඩි කිරිල්ලෙක් ඉන්නවා. ඔය නාගර්කෝවිල් පැටි එක්ක ආවේ උඩට. තාම කල්ලියක්වත් නැහැ චීස් කන පැටියා. මේ කිරිල්ලිත් ඇවිල්ලා නාගර්කෝවිල් ක්‍රොස් කිරිල්ලියෙක් ඉන්නේ. හොඳ දෙකේ අතර සයිස් කිරිල්ලියෙක් ඉන්නේ. රේන්දයක් තියෙනවා කිරිල්ලිගේ. කළු ජෝඩුවක් ඉන්නවා කොණ්ඩ. ඒවා දීලා තියෙන්නේ. නැත්නම් සුදු ආර ජෝඩුවක් ඉන්නවා ඒකත් දීලා. මෙයා අර පැත්තේ කීරන් ග්‍රිල් එක ඇවිල්ලා තියෙන්නේ. ඔය නාගර්කෝවිල් පැටියා.